Hi book lovers. කොහමද ඔයාලට ඔන්න අද වීඩියෝ එකකින් මම රිවිව් කරන්න යන්නේ ජේම්ස් රෝලින්ස්ගේ එක්ස්කැවේෂන් කියන මෙන්න මේ පොත ගැන. මේකේ ට්‍රාන්ස්ලේටර් මංජුල දිසානායක ජේම්ස් රෝලින්ස්ගේ මම කියපු මුල්ම පොත තමයි ඇමසෝනියා කියලා කියන්නේ. ජේම්ස් රෝලින්ස් ලෝකයේ පුරා ප්‍රසිද්ධ ලේඛකයෙක්. එයා සාමාන්‍යයෙන් ක්‍රියාදාම ත්‍රාසජනක වීර අභිලාෂානුරේ පොත්වල තමයි එයා ලෝකයේ පුරා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඇමසෝනියා කියන පොත හරිම ලස්සනයි. ඇමසන් මැසි වනාන්තරය පාදක කරගෙන නිර්මාණය කළ තිබ්බ ප්‍රබන්ධයක් හරිම ලස්සනයි. තනිකර නිකන් ඇඩ්වෙන්චර් මූවි එකක් බලලා ඉවර කරා වගේ පොත කියවලා ඉවර කරනකොට පොත කියවලා ඉවර කරන්නත් ලෝභයි. ඒ තරමට හරිම ලස්සනයි. ඒ නිසාම තමයි මම මේ එක්ස්කැවේෂන් කියන පොතත් ගත්තේ. ජේම්ස් රෝලින්ස්ගේ පොතේ තියෙන විශේෂත්වයක් තමයි එයාගේ පරිකල්පනය හා පර්යේෂණ කියන කන්සෙප්ට් දෙක එකතු කරලා තමයි එයා සාමාන්‍යයෙන් පොත් නිර්මාණය කරන්නේ. එතකොට එක්ස්කැවේෂන් කියන පොතේ වස්තු විෂය වෙලා තියෙන පැරණි ඉන්කා ශිෂ්ටාචාරයක්. ඉන්කාවරු කියන පොතේ සඳහන් වෙන විදිහට ඉන්කාවරු කියලා කියන්නේ රත්රන් වලට ප්‍රසිද්ධියක් උසලපු ශිෂ්ටාචාරයක්. ඒ වගේම පිරමීඩ නිර්මාණයට හා මිනිස් බිලිදීමට එහා සමානම විශේෂත්වයක් දරපු ප්‍රසිද්ධියක් දරපු ශිෂ්ටාචාරයක් විදිහට තමයි ඉන්කාවරු සඳහන් වෙලා තියෙන්නේ. එතකොට මේ පොත පටන් ගන්න හෙන්රි කොන්ක්ලියන් කියන පුරාවිද්‍යාඥ මහාචාර්යවරයාට අවශ්‍ය වෙනවා මේ ඉන්කාවරුන්ගේ පිරමීඩයක කැණීමක් කරන්න. මේ කැණීමේදී යාට මූලික સિદ્ધාන්තය වෙන්නේ මේ ඉන්කාවරුන්ට කලින් ආධිපත්‍ය පතුරගෙන හිටපු ගෝත්‍රයක් ජීවත් වුණා කියන સિદ્ધාන්තය තහවුරු කරන්න තමයි එයා මේ කැණීම කරන්න පටන් ගන්න. එයාගේ ටීම් එකත් එක්ක මේ කැණීම කරනකොට එයාලා හිතන්නේ නැති විදිහකට එයාලට මමියක් හම්බ වෙනවා. මේ මමිය වැඩිදුර පර්යේෂණ කටයුතු සිද්ධ කරන්න එයාගේ හෙන්රි කොන්ක්ලියන් කියන මහාචාර්යවරයා එයාගේ විද්‍යාගාරයට යනකොට එයාගේ ටීම් එක තමයි කැණීම් කරන ස්ථානය. කියන්නේ මේ නටබුන් වෙච්ච ඉපැරණි ඉන්කා නගරේ එයාගේ ටීම් එක තමයි ඉන්නේ. මේ මමිය අරගෙන හෙන්රි කොන්ක්ලියන් එයාගේ විශේෂඥයොත් එක්ක මේ කටයුතු වැඩිදුර කටයුතු සිද්ධ කරන්න යනකොට එයාලට තේරෙනවා. ඒ කියන්නේ එයාලා හොයාගන්නවා මේක ඉන්කාවරුන්ටවත් ඊට කලින් ආධිපත්‍ය පතුරගෙන හිටපු ගෝත්‍රයකටත් අයත් මමියක් නෙමෙයි. අවුරුදු 400කට කලින් ඉස්පාඤ්ඤ ජාතික පූජකයෙක්ට අයත් මමියක් කියලා. මේ පූජකයා මේ ගෝත්‍රය කරා ගිහිල්ලා තියෙන යම්කිසි රහසක් හොයාගෙන ඒ රහසේ භයානකකම වැඩි නිසාම තමයි එයාට එයාගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නේ. ඉන්කාවරු එයාව මමියක් බවට පත් කරනවා. එතකොට එයා ඒ පූජකයාගේ මුද්දක් ඇතුලේ දීබිලා එයාලා ඒ පූජකයා යම්කිසි එයාට ලෝකයට එලි කරන්න බැරි වෙච්ච භයානක රහසක් එයා මුද්දක් ඇතුලේ කේතයක් විදිහට කොටලා තිනවා. මේ කේතය බිඳලා ඒක ට්‍රාන්ස්ලේට් කරනකොට හරිම භයානක රහසක් තමයි එයාලට එලි කරගන්න වෙන්නේ. මේ පූජකයාගේ මේ හෙන්රි කොන්ක්ලියන් මහාචාර්ය මේ පුරාවිද්‍යාඥයා එයාගේ විශේෂඥයොත් එක්ක මේ පූජකයාගේ මමියේ හම්බ වෙච්ච කේතය බිඳලා ඒ පෙරලිකාව විසඳන අතරේ එයාගේ ටීම් එකට මේ පිරමීඩය ඇතුලේ තිබිලා ස්වර්ණමය ద్వාරයක් හම්බ වෙනවා. මං කියවනේ එයාලා රත්තරන් වලට ප්‍රසිද්ධියක් දරපු කට්ටිය කියලා. ඒ නිසා මේ ස්වර්ණමය ద్వාරය ඇතුලට එයාලට හිතන්නේ නැති විදිහට එයාගේ ටීම් එකේ කට්ටියට යන්න වෙනවා. සෑම් ඇතුළු ටීම් එක මහාචාර්යවරයාගේ ගෝලියෝ ටිකක් තමයි මේ කැණීම් කටයුතු කරන තැන ඉන්නවා කියලා මම කියවනේ. ඒ ටීම් එක මේ ద్వාරය ඇතුලට නොසිතූ විරු විදියට යන්න වෙනවා. හිතන්නේ නැති අවස්ථාවක එයාලට යන්න වෙනවා. හිතන්නේ නැති මොහොතක. ඊට පස්සේ මෙයාලා මේක ඇතුලට ගියාම එයාලා හිතන්නේ නැති ස්වදේශිකයන් නටවල තියෙන උගුල් වලට එයාලා අහු වෙන්න වෙනවා. අපි සමහරලාට අර ෆිල්ම්ස් වලත් බලලා තියෙන්නේ අර සමහර කුටිවලට රහස් කුටිවලට ගියහම අර ඒකේ තියෙන ගලක් පෑගුවත් නිකන් ඊතල වලින් විදිනවා. අන්න ඒ වගේ අවස්ථාවකට තමයි අතරම මෙයාලට මුහුණ දෙන්න වෙන්නේ. ස්වදේශිකයෝ අඩෝපු උගුල් වලට එයාලට හසු වෙන්න වෙන කොහොමරි ඒ වලින් බේරිලා එයාලා ගවේෂකයෝනේ එයාලා ඉගෙනගත්ත දැනුමත් එක්ක ඒ කේත පාවිච්චි කරලා එයාලා ඒ ස්වදේශිකයන් අඩෝපු උගුල් වලින් ඉස්සරහට යනකොට එයාලා හිතන්නේ නැති විදියකට විශාල භූගත සුසානයකට එයාලගේ මාර්ගය විවර වෙනවා. මේ ස්වර්ණමය ద్వාරය ඇතුලෙන් ගියාට පස්සේ මේ ස්වර්ණමය මේ විශාල භූගත සුසානයට ඒක ඉන්කාවරුන්ට ආත් සුසානයක්. මේක ඇතුලට ගියහම එයාලට තේරෙනවා එයාලා ඉන්නේ තනියම නෙමෙයි කියලා. ඒ කියන්නේ මේක ඇතුලේ ඉන්නවා මාංශභක්ෂික මුර්ගයෝ జాතියක්. එයාලා අර ලේ සුවඳට ඇදිලා එන జాතිය මුර්ගයෝ කොහොම හරි මේ ටීම් එක සෑම්ගේ ටීම් එක මේ මුර්ගයන්වත් පරාද කරනකොට හිතන්නේ නැති වෙලාවක එයාලගේ ටීම් එකේ කට්ටියට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා. කොහොම හරි එයාලා මේ මුර්ගයන්වත් පරාද කරලා යනකොට එයාලට හම්බ වෙනවා
එයාලා ඔක්කොම ටික ජයගෙන යනකොට අවසානයේ එයාලට හම්බ වෙනවා ඇත්තටම ජීවත් වෙන ඉන්කාවරුන්ගේ ගම්මානයක්. මේ ගම්මානයේ ඉන්න ඉන්කාවරෝ මෙයාලව සාදරයෙන් පිළිගන්න. හැබැයි හිතන්නේ නැති විදියකට එයාලට සමහර දේවල් වලට මුණ දෙන්න පොත කියවු නැති කෙනෙක් ඉන්න හින්දා මම ලොකු විස්තරයක් දෙන්න යන්නේ නැහැ. කොහොම හරි මෙයාලා මේක ඇතුලේ තිබිලා රහසක් හොයාගන්නවා. මේකේ තියෙන්නේ විශේෂ පදාර්ථයක්. ඒ කියන්නේ රත්තරන් කියලා හිතුවට මේක රත්තරන් නෙමෙයි. ඉන්කාවරු රත්තරන් වලට දෙවියන්ට වගේ සලකලා තියෙනවා. දෙවියෝ විදිහට තමයි යාලා හිතලා තියෙන්නේ. ඒ කියන්නේ කොහොම හරි මේ පදාර්ථය වුණාට ඇත්තම රත්තරන් නෙමෙයි. හෙන්රි කොන්ක්‍රීන් කියන එයාගේ පරීක්ෂණ ටීම් එක එහෙ ඉඳන් හොයාගන්නවා මේක රත්තරන් නෙමෙයි. ඒක යාලා අර මිනිස් සිතුවිලි වලින් පාලනය වෙන පදාර්ථයක් තමයි මේක හොයාගන්නේ. මේක හරිම භයානක. ඒ කියන්නේ රෝගකාරකයක් වගේ අර කොරෝනා වගේ ඒ වගේ භයානක අවියක් තමයි ඒ රත්තරන් විදිහට යාලා සලකන්නේ. ඒකේ යාලගේ නොදැනුවත්කම නිසා වෙච්ච දෙයක්. ඒ කියන්නේ ගෝත්‍රිකයන්ගේ නොදැනුවත්කම මොකද මිත්‍යා දෘෂ්ටිකයි වගේනේ. එතකොට පොතේ ඒක සඳහන් වෙනවා. මෙයාලා දැන් සෑම් කියන කණ්ඩායම වර්තමාන ලෝකයේ ජීවත් වෙන විද්‍යාඥයෝ වෙන්න ඉගෙන ගන්න ඒ වගේ ටීම් එකක්. එතකොට එයාලා දන්නවා මේක මෙයාලා මේ රත්තරන් කියලා හිතුවට මේක රත්තරන් නෙමෙයි. හැබැයි ඒක සෑම් හෙන්රි මහාචාර්යවරයා තමයි මේක හොයාගන්නේ මේක රත්තරන් නෙමෙයි. මේක මිනිස් සිතුවිලි වලට පාලනය වෙන දෙයක් කියලා. හැබැයි ඒක සෑම් ඇතුළු ගවේෂක කණ්ඩායම දන්නේ නැහැ. හැබැයි යාලා මේ මුණ දෙන අභියෝගයන් වලදී යාලට මේ පදාර්ථයෙන් නිර්මාණය කරපු කිනිස්සක් හම්බ වෙනවා. මේ කිනිස්සෙන් තමයි යාලගේ හැම අභියෝගයක්ම සාර්ථකව නිම ජය ගන්න. හැබැයි එයාලගේ සිතුවිලි වලට මේ කිනිස්ස පාලනය වෙනවා. ඒ කියන්නේ එයාලගේ හිතවිලි වලටම ගැළපෙන විදිහට මේ කිනිස්ස රත්තරන් වලින් හදපු කිනිස්ස ගොඩ නැගෙනවා. එයාලට ඒක හරිම ප්‍රශ්නයක්. කොහොම හරි මේ මේ පදාර්ථය ලෝකයට ලොකු ව්‍යසනයක් කරන පදාර්ථයක්. අන්තිමට කොහොම හරි ඉන්කා ශිෂ්ටාචාරයේ ඉන්කාවරුන්ටත් ඔක්කොමගෙම යාළගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා අවසානයේදී. සෑම් ඇතුළු කණ්ඩායමටත් මහාචාර්යතුමාටත් හිතන්නේ නැති තුන්වෙනි පාර්ශවයකගේ අවධානය මේකට ගිහිල්ලා එයාලගේ ජීවිතේ සමහර වෙලාවට එයාලා හිතන්නේ නැති විදියට එක කෙනාගේ සමහරලාට එයාලගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන තැනට වගේ වෙනකම්ම මේ තුන්වෙනි පාර්ශවයකගේ අභියෝගයට එයාලා ලක් වෙනවා. මොකද මේ පදාර්ථයෙන් හින්දා මේක පූජකයෝ මේක හොයාගන්නේ එයාලට ජේසුස් තුමා නැවත උත්ථානය කරන්න පුළුවන් කියලා හිතලා මේ පදාර්ථය මොකද මිනිස් සිතුවිලි වලට ඒක පාලනය වෙනවානේ. ඒ නිසා එහෙම හිතලා තුන්වෙනි පාර්ශවයකුත් මේකට මැදිහත් වෙනවා. මේ පදාර්ථය හොයාගන්න සෑම් ඇතුළු කණ්ඩායම මේ පදාර්ථය හොයාගන්න යන්නේ එයාලා ගැන කිසිම දැනුවත්භාවයකින් නැතුව. මොකද එයාලා යන්නේ මේ නටබුන් වලින් ඉන්කා ශිෂ්ටාචාරයට කලින් ගෝත්‍රයක් ජීවත් වුණා කියන පදනම තහවුරු කරගන්න. හෙන්රි මහාචාර්යවරයා යන්නේ ඒ පදනම තහවුරු කරගන්න. තුන්වෙනි පාර්ශවය යන්නේ එයාලගේ වෙනමම අරමුණක් වෙනුවෙන්. අන්තිමට යාලා හිතන්නේ නැති විදිහට අවසානය වෙනවා. අර හම්බ වෙච්ච ඉන්කා ගෝත්‍රිකයනුත් එයාලගේ ජීවිතෙන් වන්දි ගෙවනවා මේ රත්තරන් නිසාම. ඒ සම්පූර්ණයෙන් ශිෂ්ටාචාරය විනාශ වෙනවා. හෙන්රි මහාචාර්යවරයා ඇතුළු එයාගේ කණ්ඩායම නැවත ආයි එකතු වෙලා මේ කතාව අවසන් වෙනවා. මේකේ අවසානයේ හැබැයි ටිකක් අර හිතන්නේ නැති මානයකින් මං කියුවේ අර රත්තරන් කියලා හිතපු විනාශකාරී පදාර්ථයක් තමයි. කියන්නේ මිනිස් සිතුවිලි වලට ග්‍රහණය වෙන මිනිස් සිතුවිලි වලට අනුව ක්‍රියා කරන පදාර්ථයක් තමයි මෙයාලා මෙතනදී හොයාගන්නේ. ඒක තමයි අර අවුරුදු 400කට කලින් මමියක් වෙච්ච පූජකයා මෙතනදී හොයාගන්නේ. මේ පදාර්ථය අල්ලන්නවත් හොඳ නැහැ. මේක ලෝකෙට විනාශයක් කියන පදාර්ථයක් කියන එක තමයි. හැබැයි යාට ඒක ලෝකෙට ගේන්න වෙන්නේ නැහැ. මොකද ඉන්කාවරු එයාව මරලා මමියක් කරනවා. ඒ නිසා එයාට ලෝකෙන් එළියට යන්න හම්බෙන්නේ නැහැ. මහාචාර්යවරයාට මමිය හම්බුණා මේ මුද්දේ ඇතුලේ තියෙන කේතේ බින්දලා තමයි එයාලා ඒ රහස හොයාගන්නේ. එයාලා එහෙන් ඒ විදිහට රහස හොයාගන්නකොට සෑම්ගේ කණ්ඩායම ගවේෂක කණ්ඩායම අර අභියෝගයන් වලට මුහුණ දීලා මුර්ගියොත් එක්ක සටන් කළේ. එයාලගේ කණ්ඩායමේ කඩ්ඩිය ජීවිතෙන් වන්දි ගෙවලා ඊට පස්සේ ගෝත්‍රය ඇතුලට ගියාමත් එයාලට සමහර අභියෝගයන් වලට මුහුණ දෙන සමහර වෙලාවට එයාලව බිලි දෙන අවස්ථාවන් වලටපත් වෙනවා. ඊට පස්සේ සෑම් ඇතුළු කණ්ඩායමටත් මේ මිනිස් ඉන්කාවරුන්ගේ මිනිස් බිලිදීමට ලක් වෙන්න යනවා. ඒ සෑම්ටයි යාගේ ආළුවෙකුටයි මේ බිලිදීමට ලක් වෙන්න යනවා. ඊට පස්සේ යාළගේ ටීම් එකේ තව දෙන්නයි ඉතුරු වෙලා තින්නේ. ඒ දෙන්නා එයාලව බේරගෙන මෙයාලගෙන් පලා යනකොට ඊට පස්සේ අර තුන්වෙනි පාර්ශවයකගේ අභියෝගයකට ලක් වෙන යාලා ඊට පස්සේ යාළගේ අත්අඩංගුවට අරගෙන සෑම් ඇතුළු කණ්ඩායම එතනින් පැනගෙන කතාව ඉවර වෙන විදියක් තමයි පොතේ සඳහන් වෙන්නේ. හැබැයි
කියන්න ඕනේ අවසානයේ පොඩ්ඩක් හිතා ගන්න අමාරුයි. ඒ කියන්නේ අර මමියගේ ශිෂ්ටාචාරය වෙනස් වීමක් තහවුරු කරන්නනේ මෙයාලා මේක පටන් කැණීම කරන්න. හැබැයි ඉවර වෙන්නේ මිනිස් සිතුවිලි වලට ග්‍රහණය වෙන මූල ඒ කියන්නේ පදාර්ථයක් හොයා ගැනීමෙන්. ඒක තමයි අර ලෝකයට එළි කරන රහස. මට පොඩ්ඩක් මේ පොතේ අවසානයේ පැහැදිලි මදි වගේ කියලා හිතුණා. මොකද අවසානයේ හිතන්නේ නැති විදියට ඔය සටන් අතුලදී ඒ කියන්නේ ඒ අභියෝගයන් වලට මුහුණ දෙනකොට ජීවිතයෙන් වන්දි කියවපු කට්ටිය ජීවිතයට පණ ගන්නවා. ඒ වගේම මැරිලයි කියලා හිටපු කට්ටිය ආය ජීවත් වෙනවා. ඒ වගේ දෙයක් වෙනවා. ඒ නිසා අවසානයේ පොඩ්ඩක් පැහැදිලි මදි. සමස්තයක් විදියට ගත්තොතින් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා ඔයාලා කවුරු හරි මේ පොත ගන්න ඉන්නවනම් මේ පොතට කලින් ඇමසෝනියා පොත අරගෙන කියවන්න කියලා. මොකද මේ පොතට මම ලකුණු 10න් 5ක් දුන්නා. ඉතින් ඇමසෝනියා පොතට මම 10න් 10ම දෙනවා. මොකද ඇමසෝනියා පොත තරම් ඇත්තටම මේ පොත එහෙම ලොකු ලස්සනක් නැහැ. ඇමසෝනියා පොත අන්තිම වෙනකොට හරිම ලෝභ අන්තිම මොහොතේදීත් හරිම ලෝභයි ඉවර වුණාට මේ පොතේ මම ඇත්තටම මේ පොත ඉවර කරගන්න මට මාර හදිසියක් තිබ්බේ. මොකද සමහර අවස්ථා තේරුම් ගැනීමේ පොඩි දුර්වලතාවයක් තිබ්බා කියලා මට හිතුණා. ඒ නිසා වෙන්නේ නැති. ඔයාලා ගන්නවා නම් මුලින්ම ඇමසෝනියා පොත ගන්න. ඒක නම් හරිම ලස්සනයි. 10න් 10ම දෙන්න පුළුවන්. මේ පොතට වැඩිය මම මේ පොත රෙකමන්ඩ් කරනවා. මේ පොතත් හොඳයි. රසවින්දනය අතින් බලනකොට ගොඩක් ඇමසෝනියා පොත මේ පොතට වැඩිය සාර්ථකයි කියලා මම හිතනවා. එහෙනම් මේ වගේ තවත් ලස්සන පොතකින් රිවිව් එකක් අරගෙන ආයෙත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. එහෙනම් ගිහින් එන්න. බයි.